හද්ද පිටිසර නිස්කලංක ගම්මානයක ධනයට වඩා මනුෂ්‍යකම අගය කළ දුප්පත් ගොවි මහතෙක් ඊටාම සරල ජීවිතයක් ගත කළා. සෑම උදෑසනකම මෙම ගොවියා හෙට දවස යහපත් වේවියයි සිතමින් තම කුඩා කුඹුරේ ඊටා වෙහෙස මහන්සි වී වැඩ කිරීමට පුරුදු වී සිටියා. එක් දහවල් වරුවක ඊටාම කුසගින්නෙන් සහ විඩාවෙන් පෙළමින් සිටි නන්නාඳුනන වයසක පුද්ගලයෙක් තම කුඹුරාසල විවේක ගනිමින් සිටින ගොවියා දුටුවා. තමන්ට කෑමට තිබුණේ ඊටාම ස්වල්පයක් වුවද කිසිදු පැකිලීමකින් තොරව තම එකම ආහාර වේල එම ආගන්තුකයා සමග බෙදා ගැනීමට ගොවියා කටයුතු කළේය. ගොවියාගේ මෙම කාරුණික ක්‍රියාවෙන් සංවේදී වූ ආගන්තුකයා යම් අద్භූත බවක් මුසු වූ කෘතඥපූර්වක සිනහවකින් ගොවියා දෙස බැලුවේය. සැබෑ ධනය උපදින්නේ කාරුණික හදවතක් තුලින් බව පසක් කරමින් ඊළඟ කන්නයේදී ගොවියාගේ කුඹුර වෙනදාටත් වඩා සරුසාර විය.